පියුමිට වැඩවරදී රුපියල් 2000-3000 ක්‍රීම් 30000ට විකුණලා පියුමි කෝටිපතිනියක් වූ හැටි සියල්ල එළියට. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාල විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා සමපෑපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල් 2000, 3000, 5000 සහ 6000ක මුදලට මිලදීගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පවසනවා. අදාළ ආයතන දෙකෙහි සේවකයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මේ බව අනාවරණය වී තිබෙනවා. මෙලෙස අඩු මිලට ලබා ගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් 28000 සිට 33000ක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම 4කින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදු කර ඇති බවත් හෙළි කරගෙන තිබෙනවා. ඇය විසින් WhatsApp හා Instagram ගිණුම් හරහා එම ක්‍රීම් වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10ක් 15ක් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම් වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක්ද මිලදීගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම කොළඹ පීඨේ සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක්ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගෙන තිබෙනවා.